ආයුබෝවන් කියලා ඔයාලා හැමෝම ගොඩක් ආදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් අදත් මම කුස්සියට අරගත්තු පුංචි බඩු ටිකක් පෙන්වන්න තමයි ඔයාලට මම මේ වීඩියෝ එක අරගෙන එන්නේ. ඉතින් මම ගොඩාක් ආසාවෙන් හිටියා කුස්සියට මෙන්න මේ පෙන්වන බඩු ටික අරගන්න. ඉතින් මම මේ බඩු ඔක්කොම අරගත්තේ online එකෙන්. මේකේ ගොඩාක් බඩු එකක් 500 ගාන වගේ තමයි මම අරගත්තේ. අපි අවුරුත් ආසයිනේ අපේ කුස්සියගේ ලස්සන්ට තියාගන්න කේක බඩු පුරවගෙන ලස්සන්ට තියාගන්න අපි හැමෝම ආසයිනේ. ඉතින් මම මේ බඩු ටිකට ගොඩාක් ආසාවෙන් හිටියා. ඉතින් මේ මම ගත්තේ ඉස්සෙල්ලම ෆ්‍රිජ් කවර් එකක්. මේක ඩස්ට් එක වදින්නේ වතුර රැඳෙන්නේ ඒ විදිහේ ෆ්‍රිජ් කවර් එකක්. මේ අවන් කවර් එකක්. ඒකත් වතුර රැඳෙන්නේ නැති තෙල් රැඳෙන්නේ නැති එකක්. මේ ගත්තේ සුදු ලුණු පොඩි කරන එකක් තමයි මේ අරගත්තේ. සුදු ලුණු චොප් කරගන්න පුළුවන් එකක්. මේ අරගත්තේ සෝප් බම්පර් එකක්. මේක සිංක් එක ළඟ තියන්න පුළුවන් අපිට කුස්සියේ. මේකට විම් දාලා උඩ ප්‍රෙස් කළාට පස්සේ විම් එනවා ස්පොන්ජ් එකට. අපිට භාජන එහෙම සෝද ගන්න හරිම පහසුයි ඒකෙන්. මේ අරන් තියෙන වතුර පෙරණයක්. ඒකෙන් අපිට හාල්, එළවලු, පළතුරු, පලා වර්ගයක් ඕනම දෙයක් හරිම පහසුවෙන් හොද ගන්න පුළුවන්. මේ ගත්තේ සිලිකන් ඩ්‍රේන් එකක්. ඒ කියන්නේ මේක කුස්සියේ සිංක් එකේ වතුර ඉවත් වෙන තැනට තමයි මේක දාන්න තියෙන්නේ. එතකොට සිංක් එකේ බටේ ඇතුළට රොඩු කිසිම දෙයක් යන්නේ නැහැ. මේ විදිහට තමයි ඒක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මම ගත්ත අයිස්ක්‍රීම් ස්පූන් එකක්. මට ඒක අවශ්‍ය වෙලා තිබුණා ගෙදරට. ඉතින් මම ඒකත් අරගත්තා. එතකොට මේ ගත්තේ අල චොප් කරගන්න පුළුවන් එකක්. අපිට අල තැඹුවට පස්සේ ඔය එළවලු රොටි මොනවා හරි හදනකොට ඒක ගොඩාක් පහසු වෙනවා. ඊට පස්සේ මම ගත්තා මග් හෝල්ඩ් එකක්. මට කුස්සියේ කොප්ප දාලා තියාගන්න මග් හෝල්ඩ් එකක් නැතුව හිටියේ. ඉතින් මම ඒක ගත්තා. එතකොට මම ගත්තා ග්‍රේටර් එකක්. මේක පැති 6ම ග්‍රේට් කරන්න පුළුවන්. අල්ල, සුදු ලුණු, කැරට් එහෙම අපිට ග්‍රේට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම ගත්තා පිටි පෙරන්න පුළුවන් පිටි පෙරණයක්. ඒක ෆ්ලෝ ෂිෆ්ටර් කියලා තමයි ඉන්ටර්නෙට් එකේ නම් තිබුණේ. ඒක මේ විදිහට තමයි පිටි පෙරෙන්නේ. අපි ඒක ප්‍රෙස් කරනකොට ඒක කැරකෙනවා. ඊළඟට මම ගත්තේ ප්ලේට් 10ක්. ඒක මිනි ප්ලේට් කියලා තමයි කියන්නේ. පාට 4කින් තිබුණා. ඒකට අපිට ඔය පොඩි කෑම වර්ග හදලා හැදුවට පස්සේ ඒකට දාලා සර්ව් කරන්න පුළුවන්. ඊට පස්සේ මම ගත්තා අයිස් මෝල්ඩ් එකක්. චූටි බබාලට අපිට මොනවා හරි අයිස් කෝපි වගේ දෙයක් හදලා මේකට දාලා මේ කූර ගහලා ෆ්‍රිජ් එකේ දාලා තිබ්බහම අයිස්ක්‍රීම් එකක් වගේ දෙන්න පුළුවන් අපිට. ඊට පස්සේ මම ගත්තා ස්ටේන්ලස් ස්ටීල් එනමල් සෙට් එකක්. ඉතින් මේක අපිට ට්‍රිප් එකක් වගේ යනකොට ගොඩාක් වටිනවා. කෑම හදලා දාගෙන යන්න පුළුවන්. ඒකේ කෑලි 5ක් තියෙනවා. බිඳෙන්නෙත් නැහැ. අපිට අපහසුයක් නැතුව කෑම එහෙම අරගෙන යන්න පුළුවන් ඕනම තැනකට. ඒ ටික හරිම ලස්සනයි. ඊට පස්සේ මම ගත්තා වීදුරු බෝල් සෙට් එකක්. අපිට කෑම වර්ග හදනකොට එහෙම මේ බෝල් එකේ හදාගන්න හරිම ලේසියි. ඒකෙත් සයිසස් 5කින් කෑලි 5ක් තියෙනවා. පියම් 5ක් පහටම තියෙනවා. ඉතින් ඒක හරිම වටිනවා අපිට කෑම හදලා දාලා තියාගන්න. කෑම වලට සතෙකුටවත් මැස්සෙකුටවත් වහන්න බැරි වෙන්න අපිට හදලා දාලා තියාගන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ බෝල් සෙට් දෙක. ග්ලාස් බෝල් සෙට් එකයි ස්ටේන්ලස් ස්ටීල් එනමල් සෙට් එකයි තමයි මේ තියෙන්නේ. ඔය තියෙන්නේ මං ගත්ත ඔක්කොම බඩු ටික.
මේ ඔක්කොම ටික මම ඉන්ටර්නෙට් එකෙන් තමයි ඔන්ලයින් ගෙන්න ගත්තේ. තව මම ගත්තා සිංක් මැට් එකක්. අපි භාජන සේදුවට පස්සේ මේක උඩින් නවලා තිබ්බට පස්සේ ඉතාම සුළු වෙලාවකින් අපේ භාජනවල තියෙන වතුර ටික ඉවත් වෙනවා. ඉතින් මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මගේ channel එක subscribe කරන්න කියලා ගොඩාක් ආදරෙන් ඉල්ලා සිටිනවා. like කරන්න, comment එකක් දාන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බ වෙමු. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.